තුවාලයක් තියෙනවා නම් කොහෙට හරි ගිහලා බෙහෙත් ගන්නත් එපා නේද? නමුත් විජේ කුමාරතුංග රෝහලේ අපි දන්නේ රෝහල සෑහෙන කාලයක් ඔබ වෙනින් සේවා කරන රෝහලක් බව. නමුත් මෙහි තියෙන සුවිශේෂ තත්ත්වය තමයි විවිධාකාර වූ තුවාල ඇත්තම් දීර්ඝ කාලීනව කෙටි කාලීනව හෝ ඒ සඳහා සුවිශේෂ සත්කම් එහෙම නැත්නම් ප්‍රතිකාර සේවාන් ලබා දී ඒ තත්ත්වයේ මග හරින ස්ථානයක් තමයි මෙම ස්ථානය. ඒ නිසා අප ඔබ දැනුවත් කරන්නට මේ බලාපොරොත්තු වන්නේ තුවාල සඳහා තියෙන විවිධාකාර වූ ප්‍රතිකාර ක්‍රම. මේ තුවාල කියන එකට බොහෝමයක් දෙනා කැමති නැහැ. ගඳ ගහනවා, සැරව තියෙනවා, කුණු තුවාල. ඒක නිසා බොහෝ දෙනෙක් කැමති නැහැ. ඒක පුළුවන් තරම් වෙන කෙනෙක්ගේ ළඟට යවන්න හදනවා බොහෝ වෙලාවට. මේ අපේ තුවාල ඒකකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා ඇම්පියුටේෂන් කියන ඒ කියන්නේ ගාත්‍රා විශේෂණය කියන එක නවත්වා ගැනීම සඳහා. ඒකට අපි පුළුවන් තරම් මහන්සි ගන්නවා. මේ ඒකකේ පටන් ගත්ත විදිය ඇත්ත පොඩ්ඩක් මතක් කරොත් අපි ඉතාමත් සුළුවෙන් මේක පටන් ගත්තේ. ඒකට අපිට ට්‍රේනින් එකක් ලැබලා දුන්නා ජාතික රෝහලේ මහාචාර්ය මන්දික විජේරත්න වැස්කියුලර් සර්ජන් සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කාසිම් යන මහතුරු විසින් අපිට අපේ වෛද්‍යවරුන්නුත් හෙදියනුත් පුහුණුව ලබා ගත්තා. මෙතන අපි සිද්ධ කරන්නේ නිදන්ගත තුවාල වලට බෙදාන එක මූලිකව. නිදන්ගත තුවාල කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ගත්තොත් දවස් 21කට වඩා එහා ගිය සාධාරණ හේතුවක් ඇතුව හොඳ නොවි පවතින තුවාල තමයි නිදන්ගත තුවාල කියන්නේ. ඉතින් මේකේ වෛද්‍යවරු දෙදෙනෙක් හෙදියෙක් සහ අනිත් කාර්ය මණ්ඩලයෙන් සමන්විත සංයුතියක් තමයි තියෙන්නේ. මූලික වශයෙන්ම මේක අලුත් අදහසක්. කොහෙවත් දැනට රෝහලක මේ විදිහට සංවිධානාත්මකව තුවාල වලට බෙහෙත් දාන තැනක් නැහැ. ඒ පැත්තට මේක තුවාල සත්කාර ඒකකයක්. මේක වෛද්‍යවරයා බෙහෙත් දාන්නේ. හේතුව මොකක්ද කියලා බලලා තුවාල ඇති වෙන්න හේතුව. ඊට පස්සේ ඒකට පිටිපස්සෙන් තියෙන හේතු බලලා ඒවට ප්‍රතිකාර කරලා වෙනත් වෛද්‍ය විද්‍යාත්මක හේතු දියවැඩියාව, අධික රුධිර පීඩනය, නැත්නම් නහරගත ආබාධ වගේ දේවල් තියෙනවා. ඒවට ප්‍රතිකාර කරලා අවසානයේ තුවාලයට තුවාල මූණතර ප්‍රතිකාර කිරීමක් සිද්ධ වෙනවා. දැන් ඔය තියෙන හුඟක් තුවාල වල තියෙන්නේ ලිඛිතවම ලියලා තියෙනවා මේක කපන්න ඕනේ. ඒක නිසා කපන්න ලෑස්ති කරන්න කියලා මේගොල්ලන්ගේ අවසරේ ඒගොල්ලෝ දෙන්නේ නැතුව එතනින් පැනලා ඇවිල්ලා ආපු අය ඉන්නවා. එතනින් කැමැත් බලෙන් ටිකට් කපාගෙන ආපු අය ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තමයි මේ දැන් ගොඩක් මේකේ පිරලා තියෙන්නේ. හුඟක් වෙලාවට කපන්න කිව්වොත් තුවාල 10ක් 7ක් 8ක්වත් කපන්න වෙලා එකක් දෙකක් බේරගත්තත් ඇති කියන තත්ත්වය මම හිටියේ. අපි අපේ කණ්ඩායමේ හිටියේ. නමුත් කාලයක් යනකොට අපිට තේරෙනවා අපි 7ක් 8ක් විතර තමයි 100ට කපන්න වෙලා තියෙන අපි ගාවට ආවට පස්සේ. ඕකේ අනිත් රටවල් පාවිච්චි කරන ක්‍රමවේදයන් ඔස්සේ අපි තුවාල වලට සත්කාර කරගෙන යනකොට තේරිච්ච දේ තමයි අවසානයේ කපන්න දෙයක් නැහැ ඒකේ. එහෙම බේරලා තියෙන. ඉතින් ගොඩක් වෙලාවට බේරිච්ච ඒවා වැඩි. දැන් අපි දැනට සාමාන්‍යයෙන් කරනවා මාසෙකට 900කට කිට්ටු වෙන්න. දවස් 6ක් වැඩ කරලා ඒ කියන්නේ අපි 50කටත් එහා පැත්ත වගේ හුඟක් වෙලාවට කරන අවස්ථා තියෙනවා. 75 වගේ කරපු අවස්ථාත් හුඟක් වෙලාවට තියෙනවා. ඉතින් ඒක නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට ආව ගමන්ම සමහර රෝගීන්ට අවස්ථාවක් නැහැ. රෝගී තත්ත්වය අනුව ඊටාම මේ ඉමර්ජන්සි එකක් නම් ඉක්මනට බාර අරගෙන අවශ්‍ය කටයුතු කරනවා. මොකද අපේ රෝහලේ දැන් වෙනම තුවාල සත්කාරය සඳහා වාට්ටුවකුත් තියෙනවා. මේ වාට්ටුවේ කටයුතු කරන්න මේ වාට්ටුවට කරන්න ඕන වාට්ටුවට කරලා ඒ කටයුතු කරනවා ඉමර්ජන්සි නම්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට යම් කිසි දිනයක් දෙනවා. බයික් එකෙන් වැටිච්ච තුවාලේ දියවැඩියාව හින්දා සනීප වෙන්නේ නැතුව තිබිලා ඊට පස්සේ මේක කකුල කැපුවට පස්සේ ඒ කැපුම් තුවාලේ සනීප කරගන්න තමයි අපි ගාවට ආවේ. හරිද? කොමාරිකා පරිචිතරානි ගොඩක් වෙලාවට මේකේ තුවාලේ උදවීම සඳහා අවශ්‍ය වෙන සමහරලාට තෙතමනේ මොයිස්ට් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. ගස්තබු කිරි පාවිච්චි කරනවා, මී පැණි පාවිච්චි කරනවා. ඒක කියන්නේ ලංකාවේ පාවිච්චි කරනවා විතරක් නෙවෙයි මුළු ලෝකෙම පාවිච්චි කරන දේවල්. මේක වෙළඳපොලින් එන මේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක සාමාන්‍ය රුපියල් 10කට එහා පැත්ත වෙන මේ චූටි පිට 15ක් විතර තියෙනවා. මේක පිටක තියෙනවා ඒ වගේ තුන්ගුණයක් විතර. ඊට වඩා මේක අලුත් වෙන රසායන ද්‍රව්‍ය නැහැ කිසි දෙයක් නැහැ. මේ වෙනුවට ඉතාම හොඳින් ලෝකේ පුරාම පාවිච්චි කරනවා. අපිත් පාවිච්චි කරනවා. මේකදී අපි ගෝස් කෑල්ල එක ක්‍රම තියෙනවා. ඉතින් කරන්න පුළුවන් විවිධාකාර අවසානයේ මේකේ ගෑවෙන්න තමයි ඕනේ. ගෑවිලා වැඩි කාලයක් තියෙන්නයි. මේකට අපි ගෝස් කෑල්ලක් දාලා හොඳට ඒක පෙඟෙන විදිහට පොඩ්ඩක් අනනවා. අනලා ඒක පෙඟුනට පස්සේ කෙලින්ම තුවාලේ මාතු පිට තියලා වෙනත් ගෝස් කෑල්ලකින් වහනවා. මූලික සැරහුම හැටුවට තමයි පාවිච්චි කරන්නේ මේක.
ගොඩාක් සාර්ථකයි. මේ තමයි අපේ කපන්නම තිබ්බ කකුලක් මේ තිබ්බ ලොකුම තුවාලේ මෙතනින් පොසප් එක දාපුවම මෙතනින් මතුවෙන්නේ. මේ හරියට. තියෙන ලොකුම මේ පොසප් එක තමයි අපි අතලට දාලා මේ ඇතුලේ තියෙන ස්ලෆ් අයින් කළේ. ඉස්සෙල්ලාම පටන් ගත්ත තුවාලේ මේ විදිහට මේ පොඩි මේ වගේ ඊට පස්සේ කාලයකදී මේ වගේ තිබ්බේ. අන්තිම කාලේදී මෙහෙම ගිහලා මෙන්න මේ හරිය ඉඳන් මෙතනට ගම තුවාල තිබ්බා. මේක අපි අන්තිමට දැන් තියෙන්නේ මේ තත්ත්වය. දැන් කට්ටිය ඔක්කොම ඉන්නේ මේ කකුල් කපන්න තිබ්බ තත්ත්වයෙන් තිබිච්ච කට්ටිය තමයි මේ අද ඇවිත් තියෙන්නේ මේ ડોක්ටර් වෙනින්ම. මේ වගේ කිව්වේ නැති පේෂන්ට්ලා ගොඩාක් ඉන්නවා මේ අපි 100ට මේ වෙද්දී කකුල් බෙරවත් 50ක් 60ක් විතර ගානක් මේ වෙද්දී බෙරෙන් දින කකුල් කපන්නම තිබ්බ කට්ටිය. තව සෝයමේ ඉන්න කට්ටියත් ගොඩාක් ඉන්නවා. තුවාලේ එකකේ ඉන්න වෛද්‍යතුමත් ඒ ඉන්න නිසිත් මේ අපේ නෝන මහත්තයත් මතු ආත්මෙදි බුදුන් දැක නිවන් දකින්න ඕනේ මේ අපිට කරපු මේ සත්කාරය ගැන. අපි ඉතින් හරි දහදුක් විඳලා පොළොන්නරු විඳලා මං ආවේ. ඉතින් ඇවිදින් මේ ඇවිදින් දැන් සති දෙකක් තුනක් විතර නම් මං තැනක නතර වෙලා දවස් 4න් 5න් ඇවිදින් මේ කියන විදිහට බෙහෙත් කරනවා. දැන් මගේ තුවාලේ 100%ක්ම හොඳයි. අවුරුදු දෙකමාරක් පමණ මම ගොඩක් දුක් විඳා මේ පොඩි ඇඟිල්ලේ තුවාලේ ඇවිල්ලා ඒක කපන තත්වයකට පත් වෙලා තිබුණා. සනීපෙන් සිටින මිනිස්සු එහෙම නැත්නම් වෛද්‍ය සත්කාරය ලබන්නාට දෙන ප්‍රතිකාරය මානසික පැත්තෙනුත් ඒ වගේම කායික අංශෙනුත් ඉතාමත් අගනා ලෙස උන්ගේ සේවය අපි වෙනුවෙන් ඉටු කළා. මේක අකුල අරන් දැම්මම මගේ ජීවිතේ මම සෑහෙන දුරට මම නැති වෙන්න ගියා. ડોක්ටර් කියන්නේ ડોක්ටර් කෙනෙක් දෙන්න ඇත්තටම අපි වගේ මනුස්සත්වය හොඳටම දන්න කෙනෙක්. මේ මෙවැනි කුඩා ඒකක සියලුම රෝහල් වලින් කැපකිරීමෙන් කරනවා නම් ලොකු සේවයක් කරන්න පුළුවන්. අනවශ්‍ය විදිහට වෙන ඇම්පියුටේෂන් එහෙවත් විශේෂණ ගාත්‍රා විශේෂණේ නවත්තා දාන්න පුළුවන්. මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ කැපවීමත් කාර්ය මණ්ඩලයේ කැපවීමත් ඒ සඳහා අවස්ථාව ලබා දීමත් කරනවා නම් අපිට රටට ලොකු සේවයක් කරන්න පුළුවන්. ආයුබෝවන්